හලෝ ගුඩ් මෝනිං ඔයාලට ඔන්න ඉතින් හැමදාම මම උදේට වගාව බලන්න එනවනේ වගාව බලන්න එනකොට මං අර තුඹවැල් තුනක් හිටවගෙන ඉන්නවා ඉතින් කවදාවත් තුඹවැල් තුනේම එක දවසට මල් කවදාවත් පිපුණේ නැහැ පරාගණය කරන්න ඔන්න ඒ වුණාට අවස්ථාවක් හම්බෙලා තියෙනවා මට තුඹවැල් දෙකක වර්ග දෙකකින් මල් පිපිලා තියෙනවා මම දැක්කා නමුත් මට පිරිමි මල ගැහැණු මල අඳුරගන්න අමාරුයි. ඊට පස්සේ මම හනිකට YouTube සර්ච් කරලා ගැහැණු මල සහ පිරිමි මල අඳුරගත්තා. හරිද දන්නේ නැහැ. දැන් ඉතින් ඔන්න මං යන්නේ ඒක පරාගණය කරන්න. බලමු අපි පරාගණය කළ වැඩේ සාර්ථකයිද කියලා. ඊට කලින් මට හිතුණා නිකමට නොදන්න කෙනෙක් එතොත් එයාලටත් මේ ගැන කියන්න පුළුවන් නිසා මේක වීඩියෝ එකක් කරලා දැම්මොත් හොඳයි කියලා. ඉතින් ඔන්න ඒ හින්දා මම වීඩියෝ එකක් කරනවා. මේ තියෙන්නේ ළමයි මේ කියන විදිහට මේක තමයි පිරිමි මල. ගැහැණු මලේ තමයි ගෙඩියත් එක්ක එනවා කියලා කියන්නේ. එතකොට ගෙඩිය තියෙන මල තමයි වැලේ තියෙන්න ඕන පිරිමි මලක් කඩාගෙන ගැහැණු මල පරාගණය කරන්න ඕන. මේ තියෙන්නේ මේ අර බුව වගේ තියෙන්නේ මලේ ඇතුලේ මේ ඒ තමයි මේ ඒක තමයි මේ පරාගණය කරන්න ඕන ඇත්තේ මම දන්නේ නැහැ මම ගොඩක් කල් තිස්සේ බලාගෙන හිටියා වැල් වල එක දවසේ මල් පිපෙනකම් ඔන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා පරිස්සමට පරාගණය කරලා වැඩේ සාර්ථකයිද කියලා මම ඔයාලට කියන්නම් අපි මේ මල කඩා ගමු නේද හරි මේ තියෙන්නේ පිරිමි මලක් අපි යමු එක පරාගණය කරන්න මේ තියෙන්නේ ගැහැණු මලක් කියන විදිහට මෙයාලා දෙන්නත් ඇවිල්ලා ඉන්නවා මගේ පස්සෙන් මොකද්ද මේ අම්ම කරන්න කියලා බලාගන්න හැබැයි ඉතින් හොඳයි එයාලත් දැනගන්න එක පුතේ මේ කාලා ගන්න මේ පැත්තට මේ තියෙන්නේ ගැහැණු මලක් අපි මේක ඉතින් පරාගණය කරමු මෙන්න මේ වගේ මේ කියන විදිහට මෙහෙම ගාවන්න ඕනි ඉතින් ගාවලා එහෙම කරලා බලමු මොකද තත්ත්වය කියලා මගේ මේ ෆස්ට් ටයිම් තමයි මේ අත්දැකීම හරිද ඉතින් ඒ වගේමයි මේ මගේ පුංචි බගාව ඔයාලට පෙන්වන්න කියලා හිටියේ මේ බලන්න ලස්සන දඹල කරල් ෆැෂන් ෆෘට් වලක් තියෙනවා දඹල කරල් හැදිලා තියෙනවා චූටි ඒව තාම එන ගම මේ තමයි ඉතින් ළමයි මගේ ආසාව මගේ හොබි එක ගෙදර ඉන්නකොට ලුණු කොළ පුළුවන් විදියට පොඩි පොඩි දේවල් වගා කරනවා. ඉතින් මං තාම අර මල පරාගණය කරේ නෑ. මං එහෙනම් පරාගණය කළා. ඒකේ ප්‍රතිඵලත් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. එහෙනම් බයි.